Hi. ආයි හයි ළමයි කොහොමද අදත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද vlog එක අපේ අම්මගේ තාත්තගේ කේක් shop එක ගැන මං කරපු vlog එක මට හිතුණා දැන් ඒක දාන්න ඕනේ කියලා. මට ඇත්තට මේක edit කරන්න උන්නේ නැහැ. ඉතින් අපි කොහොමද opening එක කරේ ඊට කලින් අපි කොහොමද ඒකට ලෑස්ති වුනේ කියන එක තමයි මේ vlog එකෙන් මම පෙන්නන්න යන්නේ. එහෙනම් දිගටම රැඳී ඉන්න මේ වීඩියෝ එකත් එක්ක බලමු මම ඒ දවස් ටිකේ කොහොමද මේ දේවල් වලට help කරේ කියලා. ඇත්තටම කියනනම් ගොඩක් වතාවක් මට අම්මත් එක්ක කොටුවේ යන්න වුණා මේ බඩු ගේන්න, බඩු එකතු කරන්න සහ තව ගොඩක් වැඩවලට. ඉතින් අපි ගොඩක් shops වලට ගියා එක එක items එකතු කරන්න. මොකද එක shop එකකින් නෙමෙයි අපි items එකතු කරේ. ඉතින් අපේ shop එකේ mainlyම තියෙන්නේ cake items, cake ingredients ඕගොල්ලන්ට ඕනි කරන හැම දෙයක්ම ගන්න පුළුවන්. ඊට අමතරව ඕගොල්ලන්ට party decorations, party වලට අවශ්‍ය කරන සියලුම භාණ්ඩත් අපේ shop එකෙන් ලබා ගන්න පුළුවන්. මම ඕගොල්ලන්ට පහළ description box එකේ ඔක්කොම details දාන්නම්. ඕගොල්ලන්ට අපෙන් දැන් පහසුකම් ලබා දීලා තියෙනවා online delivery කරන්නත් පුළුවන් ඕනිම item එකක්. ඇත්තටම කියනවා නම් තාත්තයි අම්මයි ගොඩාක් කාලයක් තිස්සේ දැකපු හීනයක් තමයි මේ ඊට උනේ. ඇත්තටම shop එක දාලා දැන් මාස 3කටම කිට්ටුයි. ජනවාරි වල තමයි දැම්මේ. මට මේ vlog එක ගේන පරක් වුණාට අම්මයි තාත්තයි ගොඩක් මහන්සි වුණා. අපි ගොඩක් ඇවිද්දා මේ බඩු එකතු කරන්න. මොකද හැම බඩුවක්ම අපි බලලා තමයි හොඳම දේ තමයි ගන්න ඕනේ. හොඳම දේ තමයි කස්ටමර්ට දෙන්න ඕනේ. ඉතින් තාත්තා ගොඩක් මහන්සි වුණා මේ දේවල් ඇනලයිස් කරලා මේ හැම දෙයක්ම පිළිවෙලට සකස් කරන්න. ඒ වගේම මතක් කරන්න ඕනේ අපිට ගොඩක් අය මේක පිටිපස්සෙන් ඉඳන් උදව් කරා. ඇත්තටම කියනවා නම් shop එකේ රාක්ක ගහන එක හැම දෙයකටම උදව් කරේ අපේ මහේෂ් අයියා, අචල අක්කා වගේම අපේ ඉන්දුනිල් අංකල්ව ආදරෙන් මතක් කරන්න ඕනේ. ඒ වගේම අපේ සීයා කියන්නේ අපේ අම්මගේ තාත්තා රත්නපුරේ සීයා ගොඩක් help කරා ඒ දේවල් වලට. මොකද ඒක ලොකු වැඩක්. දවසක්ම ගියා. ඉතින් ඒගොල්ලෝ ඒ දවසේ කැප කළා. ඒගොල්ලෝ මහන්සියෙන් අපිට මේ වැඩේ කළා දුන්නා හරිම ලස්සනට නීට් එකට. ඉතින් ඇත්තටම කියනවා නම් ව්‍යාපාරයක් පටන් ගන්නවා කියන එක ලේසි දෙයක් නෙමෙයි ළමයි. ඒකට ගොඩක් මහන්සි වෙන්න ඕනේ. ගොඩක් කැපකිරීම කරන්න ඕනේ. ඉතින් ඇත්තටම කියනවා මේ shop එක පොඩි වගේ පෙන්වන්නට මේකේ පිටිපස්සේ ලොකු දෙනෙක්ගේ මහන්සිය තියෙනවා. ලොකු කැපවීමක් කරලා තියෙනවා. මේ shop එක open කරන්න. හැමදාමත් කියනවා වගේ අපි හීනයක් දකින්න ඕනි. ඒ හීන හැබෑ කරගන්න නම් අපි හීනේ දැක දැක විතරක් ඉඳලා හරියන්නේ නැහැ. ඒ හීනේ ඉටු කරගන්න අපි උත්සාහවන්ත වෙන්න ඕනි. මොකද අද සමාජයේ පවතින තරගකාරීත්වයත් එක්ක අපි මේ හැම දෙයකම මේ බිස්නස් ලෝකයේත් එක්ක මුණ දෙන්න ඕනි. මොකද හැමදාම එකම තැන අපි හිටියොත් අපිට එතනින් ඉස්සරහට අනාගතයක් ගැන හිතන්න අමාරු නිසා. ඉතින් ඇත්තටම කියනවා නම් ගෙදර වැඩත් ඔක්කොම බැලන්ස් කරගෙන අම්මා මේ ගහන ගේම ගැන මට ඇත්තටම හරිම සතුටුයි. තාත්තත් පස්සෙන් ඉඳන් හැමදේටම උදව් කරනවා. අපිත් ඒ වගේම තමයි පුළුවන් විදිහට ඒගොල්ලන්ට උදව් කරනවා. ඉතින් ඕගොල්ලොන්ට මම කලින්නුත් මතක් කරා වගේ අපේ Facebook page එකක් තියෙනවා. දෙවම cake and party. මම ඔයගොල්ලෝ description box එකේ දාන්න මම කලින්නුත් කිව්වා. ඉතින් ඕගොල්ලන්ට ඕනි කරන ඕනිම cake item එකක් බඩුවක් ඕගොල්ලන්ට online deliver කරගැනීමේ අවස්ථාව අපේ shop එකෙන් දැන් ලබා දීලා තියෙනවා. අපි සතියකට කලින් වගේ තමයි රාක ඔක්කොම ගහලා ඒ වැඩ ෆයිනලයිස් කරේ. ඊට පස්සේ අපි දවස් 2-3කට කලින් තමයි බඩු ඔක්කොම අහුරලා පිළිවෙලට සකස් කරේ. ඉතින් ඒ දවස් ටික ඇත්තටම ඉක්මනටම ගෙවුණා. ඉක්මනට කියන්නේ කාර්යබහුල විදිහට. මොකද මේ වැඩ ටික ඔක්කොම අපි කට්ටිය එකතු වෙලා තමයි කරගත්තේ. අපි දවස් කීපයකට කලින් ඊට පස්සේ ඇවිල්ලා මේ ඔක්කොම අතු ගාලා මාරු දූවිලක් තිබ්බා. මොකද මේ අපි ගත්ත shop එක අලුත්ම shop එකක්. ඉතින් ඒ වෙයි දූවිල අස්පස් කරන්න තිබ්බා, මොප් කරන්න තිබ්බා. අපි වහලා තිබ්බේ ඔක්කොම ඕපනින් එකට කලින් ඒවා ඔක්කොම සුද්ධ බද්ධ කළා. ඒ වැඩ ටික ෆයිනලයිස් කරගෙන තමයි මේ දවස් ටිකේ තිබ්බේ. ඉතින් සීයා අම්මයි මායි අපි කට්ටිය එකතු වෙලා තමයි ඒ වැඩ ටික කරේ. ඕගොල්ලොත් කමෙන්ට් එකක් දාන්න යන බලන්න ඕගොල්ලෝ මේ අලුත් අවුරුද්දේ මොනවද අලුතින් පටන් ගත්ත බිස්නස් ඕගොල්ලෝ මොන හරි තමන්ගේ දෑති කර්මාන්තයක් හරි පටන් ගත්තද කියලා. ඉතින් මම නම් කියන්නේ ඕගොල්ලෝ මොන වයසක හිටියත් ඕගොල්ලොන්ට වෙලාවක් හැකියාවක් ඕගොල්ලොන්ටම ආවේනික මොන හරි හැකියාවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම බය නැතුව පටන් ගන්න බිස්නස් එකක්. මොකද ඒක කරගෙන යද්දී ඒකෙන් ඕගොල්ලෝ මුදලක් උපයද්දී ඒකෙන් ලැබෙන සතුට හැම දෙයකටම වඩා වටිනවා. සිත මගේ සූරනා ශෝකී කරනා දැනිනා තාම මා පැරෙනා හදවතේ වැහෙනා මේ දුක් චේතනා දැනෙනවා වේදනා වන්දවා
කොහොම හරි ඊට පස්සෙත් වැඩ කීපයකටම මට තාත්තත් එක්ක යන්න වුණා අපේ බිස්නස් කාඩ් ටික ගහන්න සහ තව වීදුරු බෝතල් වගේක් ගන්නත් එක්ක. ඉතින් ඒ වැඩ ටිකටත් මම තාත්තත් එක්ක දිව්වා මොකද අම්මා අනිත් වැඩ බලන නිසා. කොටුව day 4. ඉතින් ඔන්න ඉතාමත් අතිශය සාර්ථක විදිහට 4 වෙනි දිනයටත් මට අම්මත් එක්ක පිටකොටුව යන්න වුණා. තව අත්‍යවශ්‍යම බඩු ටිකක් ගන්න. ඉතින් එදා ගිහින් ඇවිල්ලා ඊට පස්සේ බඩු ටික කොහොම හරි අපි ලොරියකින් ෂොප් එකට දාන්නත් තිබ්බ හවස. ඒ වගේම තව බැලූන්ස් පැක් කරන්න ඒ වගේ පොඩි පොඩි වැඩ ටිකකුත් තිබ්බා. ඒ ටික හවස ගෙදර ගිහින් තමයි ඉවරයක් කරේ. සලා ආදරය වස්සනා චන්ද්‍ර මනසේ ආවේ මේ රෑ පුරා නිවා මීනනෙතු ගස්සනා සේදවත සිහිවිලා ආශාමවා සේයාවිනා ඇරු. Hi guys, අපි ඇවිල්ලා ඉන්නේ අද ෂොප් එකේ මුලින්ම බඩු කරන්න. Hi කියන්න. Hi. පේනවනේ ඉතින් දාඩිය මුගුරු පෙරාගෙන මේවා පිළිවෙලට අහුරනවා කියන එකත් ලේසි පහසු දෙයක් නෙමෙයි. මොකද ඒ items ඒ තැන් වලින් තිබ්බේ නැත්නම් ඊට පස්සේ හොයාගන්නත් බෑ. මොකද මේවා prices ගහන්නත් වෙනම වෙලාවක් ගියා. අපේ අචලක් ඇවිල්ලා හරියට උදව් කරා. අපේ අම්මට ඇත්තටම කියනවා නම් මේ වෙලාවේ ආයිමත් ආදරෙන් ඒ දෙන්නව මහේෂ් අයියවයි අචලක්වයි මතක් කරන්න ඕනි. මට පොඩි වැඩක් පැවරුණා මේ අපි ගෙනාපු items වල Excel sheets වලට දාලා පොඩ්ඩක් ටික පිළිවෙලක් කරන්න කියලා. ඊට පස්සේ හවස අපි පිරිත් ටිකක් කිව්වා අපේ ලොකු ස්වාමින් වහන්සේ පොඩි ස්වාමින් වහන්සේ වඩම්මලා ඒක ෂොප් එකට හොඳ නිසා. ඉතින් අපි ඒක දාගත්තේ ඕපනින් එකට කලින් දවසේ රෑ. අපි මොන සුබ කාර්ය පටන් ගන්නත් කලින් මහා සංඝරත්නයෙන් ආශිර්වාද ගන්න ඕනි කියන එක තමයි අපි හැමෝගෙම මතේ. මොකද අපි සුබ කටයුත්තක්නේ පටන් ගන්න. ඉතින් ඒක අපි තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් පටන් ගන්නවා කියන එක ඉතාමත් වටින දෙයක්. මම දැන් මේ vlog එක edit කරද්දිත් ඉන්නේ shop එකේ. ඉතින් ඇත්තටම සතුටුයි මෙච්චර මාස ගාණක් ගිහින් අපි දැන් ඉන්න තැන ගැන සහ අපි මහන්සියෙන් ගොඩනගාගත්ත දේ හිමින් හිමින් build up වෙද්දී. ඉතින් ඔයගොල්ලොත් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයගොල්ලොන්ගේ මොන හරි ideas මේ shop පිළිබඳව තියෙනවා නම් ඔයගොල්ලොත් කවුරු හරි කේක් හදන අය ඉන්නවා නම් කේක් items ගැන මොකද දැනගන්න ඕන නම් පළවෙනි කමෙන්ට් එකක් දාන්න යන්න. අහස් ගඟින් එබි විදානව යොවුන් ලවන් පෙති සිනාසලයි ප්‍රබෝධයෙන් පිපි කුසුම් පිපෙන වසන්තේ බිඟුම් බම්මන වසන්තේ හැඟුම් මවන රැඟුම් රඟන සුගන්ධ මధు වසන්තේ. හා වීඩියෝ එක ඉවරයි කිව්වට ඉවරම නෑ. ඕපනින් එක දවසේ අපි කරපු ප්‍රොමෝෂන් වීඩියෝ එක බලන්න ආසද? මගේ යාළුවාගේ කටේ බලයට දාන ප්‍රොමෝෂන් වීඩියෝ එකක් තමයි මේක. හැබැයි මේක මුදල් ගෙව ප්‍රචාරණය කරන ලද්දක් නන් නෙමෙයි. එහෙනම් ගිහින් එන්නම් තවත් මේ වගේ වීඩියෝ බලන්න. දිගටම මගේ channel එකත් එක්ක ඉන්න. Hello guys, ඉතින් අන්න අද ගොඩ කාලෙ පස්සේ ඕපනින් එක සෙට් වුණා අපේ මේ මංජු ආන්ට්ලා අලුතෙන් ෂොප් එකක් දාලා තිබ්බා. දෙවුමා නම දෙවුමා. අද තමයි මාත් ෆස්ට් ටයිම් ආවේ. දුදේ ඕපනින් එක තිබ්බේ. අපි බලමු මේ තියෙන ෂොප් එක. දෙම බෝඩ් එක නම් පේන්නේ නැහැ. ගිහින් බලමු අපි කොහොමද ෂොප් එකේ රිවිව් එක. හරි guys, අපි දැන් කඩේ ඇතුලේ ෂොප් එක ඇතුලේ තියෙන මේ ඉන්නේ ෂොප් එකේ හිමිකාරිය. ඔබතුමීට මොකද්ද කියන්න තියෙන ෂොප් එක ගැන? අද ඕපනින් උදේවරු තිබ්බා. ඇත්තම කියනවා නම් මම දැන් අවුරුදු ගානක ඉඳන් මගේ හිතේ ඒ හීනේ ඇත්තමයි හැබැයි උනේ. ඒ හීනේ හිමි කර දෙන්න මූලිකවම මැදිහත් උනේ මගේ මහත්තයා දේවින්ද. එයාට ගොඩක් ස්තුතියි. ඊට අමතරව මගේ අම්මා තාත්තා, මගේ මහත්තයාගේ අම්මා තාත්තා, මගේ දුවලා දෙන්න, මගේ හිත මිතුරන් අශෝක ජනකයියා, අපේ බොස් අයියාගේ ඔෆිස් එකේ බොස්, ඒ හැමෝම මට උදව් කරා.
ඒගොල්ලන්ට ගොඩාක් ස්තුතියි. මම ආදරෙන් ඒගොල්ලන්ට ඉවත් කරනවා. ඉතින් මම කියන්නේ හැමෝටම හීන දකින්න. ඒ හීන දැක්කහම තමයි ඒවා අනිවාර්යයෙන්ම එතුමියගේම ආදරණීය ධෝනියෙන්දත් ඉන්නවා. කියන්න බලන්න ධෝනි මොකද අදහස? ඇත්තටම මට සතුටුයි. ඇත්තටම මට සතුටුයි අර අම්මා කිව්වා වගේ ඉතින් ඒක අම්මගේ හීනයක් අම්මගේ තාත්තගේ. ඉතින් මම හිතනවා මේක හිතනවානේ මම බලාපොරොත්තු වෙනවා අම්මා ලොකු තැනකට ගෙනේ කියලා. අනිවාර්යයෙන්ම ඉතින් මට හරි සතුටුයි. අපි මහන්සියක ප්‍රතිඵලයක් තමයි අද මේ තියෙන්නේ. ඉතාවා ගොඩක් මේ ඉවෙන්ට් මෙහා බැලුවා. පාටි අයිටම්ස් ගොඩාක් තියෙනවා. ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. ඉතින් ගයිස් ඔයගොල්ලන්ටත් මෙතනට આવොත් පාටි කේක් සම්බන්ධ ඕනෙම දෙයක් මෙතනින් ගන්න පුළුවන්. ප්‍රී ඕඩර්ස් උත් බාර ගන්නවා. හරි ගයිස් එහෙනම්